Hello friends, welcome to the Kai Technique YouTube channel. හරි friends ඉතින් අද අපි බලමු කොහොමද මේ වගේ ලස්සන වීඩියෝ එකක් හදාගන්නේ කියලා. එහෙනම් friends ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි friends ඉතින් ඔයාලා මුලින්ම Play Store එක open කරගන්න ඕනේ. මම මේ විදිහට Play Store එක open කරගන්නවා. හරි friends ඊට පස්සේ මේ විදිහට load වුණාට පස්සේ ඔයාලා search bar එකේ search කරගන්න ඕනේ. Vivo music කියලා. මම දැන් මේ විදිහට search කරගන්නවා. හරි friends ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් එනවා. අන්නේ ඇප්ලිකේෂන් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මම දැන් මේ විදිහට ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ. මම දැන් මෙතනින් ඕපන් දෙනවා. හරිද? හරි friends ඉතින් මම මේ විදිහට ඕපන් දුන්නා. ඔයාලත් මතක් කරලා ඇප් එක ලොග් වෙනකොට data off කරගන්න ඕනේ නැත්නම් ads play වෙනවා. ඊට පස්සේ මෙතනින් cancel කියන එක දෙන්න. හරි friends ඉතින් ඔයාලා ඊට පස්සේ මෙතනින් දෙවෙනියට තියෙන audio ස්පෙක්ට්‍රම් කියලා අන්න ඒක උඩ එක සැරයක් ටච් කරගන්න ඕනේ. හරි friends ඉතින් ඔයාලා ඊට පස්සේ මෙතනින් ඔයාලා දැන් ඇඩ් කරගන්න ඕනේ මියුසික් එක සර්ච් කරගන්න ඕනේ. සර්ච් කරගන්නේ ඩිවයිස් එකේ තියෙන එක තෝරගන්න ඕනේ. හරිද? ඔයාලගේ ඒක මියුසික් ලැබ් එකේ තියෙනවා නම් ඒක සිලෙක්ට් කරගන්න ඕනේ. මම දැන් මේ විදිහට මියුසික් ලයිබ්‍රරි කියන එක සිලෙක්ට් කරගන්නවා. හරි friends ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ ඩිවයිස් එකේ තියෙන මියුසික් ටික පෙන්නයි මම මේ විදිහට මියුසික් එකක් සිලෙක්ට් කරගන්නවා. හරි friends ඉතින් මම මේ විදිහේ මියුසික් එක සිලෙක්ට් කරගත්තා. හරි friends ඉතින් ඔයාලට පේනවා ඊට පස්සේ මේකේ කොච්චර වීඩියෝ එකේ නෙමෙයි මියුසික් එකේ කොච්චර සිලෙක්ට් කරගන්න ඕනද කියලා මේ විදිහට පෙන්නනවා. මම දැන් ෆුල් මියුසික් එකම සිලෙක්ට් කරගන්නවා. හරි friends ඉතින් ඊට පස්සේ මම මෙතනින් හරි ලකුණු සිලෙක්ට් කරගන්නවා. හරි friends ඉතින් ඔයාලට පේනවා ඊට පස්සේ මේ විදිහට මියුසික් එක ඇඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන බීට් එකට මේ වගේ ලස්සන ඉෆෙක්ට් වැටෙනවා. හරි friends ඉතින් ඔයාලට මේ විදිහට මේ රවුම මැදට ඔයාලට කැමති ෆොටෝ එකක් දාගන්නත් පුළුවන්. මම දැන් මේ විදිහට ඒක දාගන්න හැටි කියලා දෙන්නම්. මෙතනින් ඔයාලා යන්න ඕනේ ෆොටෝ කියන ටැබ් එකට. හරිද? මේ තියෙන අන්නේ ෆොටෝ කියන ටැබ් එක සිලෙක්ට් කරලා මෙතනින් යන්න ඕනේ සිලෙක්ට් ෆොටෝ කියන එකට. උඩම තියෙන සිලෙක්ට් ෆොටෝ කියලා. අන්න ඒක උඩ ඉස්සරහ ටච් කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ විදිහට තියෙනවා අපිට බෑග්ග්‍රවුන්ඩ් එකට ඕන ෆොටෝ එකක් දාගන්න පුළුවන්. මම දැන් මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. හරි friends ඉතින් පේනවා බෑග්ග්‍රවුන්ඩ් එකට මේ වගේ ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලට මේ මැදට ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න ඕන නම් ආයෙත් මේ ෆොටෝ කියන ටැබ් එක උඩ එක සැරයක් ටච් කරලා මෙතන තියෙනවා send photo කියන එක යටතේ තියෙනවා select photo කියලා. හරිද? අන්න ඒක උඩ එක සැරයක් ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙතනින් කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම දැන් මගේ channel logo එක සිලෙක්ට් කරගන්නවා මෙන්න මේ විදිහට. හරි friends මම මේ channel logo එක සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ ඔයාලට ඕන නම් මෙතන මේ තියෙන දෙවෙනි ඔප්ෂන් එකෙන් crop කරලා ෆොටෝ එක edit කරගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට මම මෙතනින් හරි ලකුණු දැන් සිලෙක්ට් කරලා මේ විදිහට පොඩ්ඩක් load වෙයි guys. මේ විදිහට load වුණාට පස්සේ පේනවා මේ විදිහට channel logo එක add වෙලා තියෙනවා. මම දැන් music එකෙන් චුට්ටක් play කරන්න. පේන difference in beat එකට හරියන්න effect එක වැටෙනවා. මම දැන් මෙතන volume up කරන්නේ. මොකද නැත්තම් copyright වදිනවා. හරිද? හරි friends ඉතින් ඔයාලට පේනවා ඊට පස්සේ මෙතන මේ app එකේ watermark එක වැදලා තියෙනවා made with Vivo video කියලා. හරි friends ඉතින් අපි බලමු ඊළඟට මේ watermark එක remove කරගන්නේ කොහොමද කියලා. මේ විදිහට friends මම මෙතන කතර ලකුණ select කරලා මෙතනින් free to use watch and add කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එක click කරගන්නවා. හරි friends ඉතින් පේනවා ඊට පස්සේ මේ විදිහට පොඩි ad එකක් ගිහින් මේක remove වෙනවා. මම දැන් ad එක වෙන්නේ නැහැ නැත්තම් copyright වදිනවා. හරිද? ඊට පස්සේ ඔයාලා හිතන්නකෝ දැන් මේක ඔයාලා YouTube එකට වගේ application එකකට upload කරන්න හදනවා කියලා. එහෙම වුණොත් ඔයාලට මෙතන තියෙනවා aspect ratio කියන එක. හරිද? මේ විදිහට කොටුවක් යට තියෙනවා. ඒක select කරාම ඔයාලට පේනවා මේ size එක select කරන්න වෙනවා. හරිද? 1/1 එකක් තියෙනවා. ඊට පස්සේ 16:9 තියෙනවා. සාමාන්‍ය YouTube නම් දාන්නේ 16:9. මම මේ විදිහට 16:9 set කරගත්තාම පේනවා ඔයාලට මේ විදිහට ලස්සන 16:9 කියන එකට crop වෙලා හැදිලා තියෙනවා. හරි friends ඉතින් ඊට පස්සේ මම මෙතන මේ උඩ නිල් පාට හරි ලකුණු එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් තියෙනවා watch chat video කියලා. හරිද? මම දැන් ඒක උඩ එක සැරයක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට export video වෙනවා. හරිද? මේ විදිහට ටික වෙලා ගියාම ඔයාලට gallery එකට මේ වීඩියෝ save කරගන්න පුළුවන්. ඔයාලට මේ වගේ ලස්සන effect එකක් තියෙන වීඩියෝ හදාගන්නේ ෆෝන් එකෙන්ම. හරි friends ඉතින් අද තියෙන වීඩියෝ ඉවරයි. channel එක හොඳ නම් channel එක subscribe කරලා වීඩියෝ එක like කරලා ඔයාලගේ අදහස් පහලින් comment කරගන්න. හරි friends ඉතින් එහෙනම් හැමෝටම goodbye.